එයාට තොප්පිය දාන්නත් ඉස්සෙල්ලා සිදරින් වලට තේරුවා. Susan Bonds. හැරි මොකද මේ? මුකුත් නෑ. කොහාටද ඔයාව දාන්නේ? හරි මන් දන්නවා. Hufflepuff! Ronald Weasley. තවත් වීස්ලි කෙනෙක්. මන් දන්නවා ඔයාව කොහටද දාන්න ඕන කියලා. Gryffindor! Harry Potter. අමාරු වැඩක්. බොහෝම අමාරු වැඩක්. ධෛර්යවන්ත හිතක් තියෙන හොඳ බුද්ධිමත් දරුවෙක් වගේ පේන්නේ. හුඟක් දක්ෂයි. අනිවාර්යෙන්ම කැපි පේන්නත් ටිකක් කැමති වගේ. කොහාටද ඔයාව දාන්නේ? ස්ලිදරින් වලට එපා. ස්ලිදරින් වලට එපා. ස්ලිදරින් වලට කැමති නැද්ද? හොඳටම විශ්වාසද? එතන නම් ඔයාට හුඟක් ගැලපෙනවා. ඔයා ගොඩාක් ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙනවා. ස්ලිදරින් නිවාසයට පුළුවන් ඔයාට ඒකට සහයෝගය දෙන්න. ඒ ගැන කිසිම සැකයක් නෑ. අනේ එපා. මම කියන්නේ කාලා ස්ලිදරින් ඔයාට හොඳටම විශ්වාස නම් මම නිවාසයකට දාන්න. මොකද කරන්නේ? Gryffindor! කරුණාකරලා නිශ්ශබ්ද වෙන්න. එහෙනම් අපි පටන් ගමු. අපේ තාත්තා හරි පෝසත්. ඒත් එයා සාමාන්‍ය කෙනෙක්. අම්මා නම් මායාකාරියක්. තාත්තා ඒක දැනගත්තු දවසේ හුඟා බය වුණා. ඒක නෙමේ පර්සි. අර අතන කළු ඇඳගෙන ඉන්න එක්කෙනා කවුද? එයා මහාචාර්ය ස්නේප් ස්ලිදරින් නිවාසේ බාරවෙන එයා තමයි. මොනවද එයා උගන්වන්නේ? මැජික් බෙහෙත්. නපුරු මායා කර්ම වලට තමයි එයා වැඩිපුරම කැමති. මහාචාර්ය